පුතේ දැන් කියලා දෙන්න හදන්නේ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වයේ ඒකකයේ යටතේ එන දිලීර රාජධානිය පිළිබඳව. යුකැරිය අධිරාජධානියට අයිති රාජධානි 4ක් පිළිබඳ අපි කතා කරනවා. ඉතින් ප්‍රතිෂ්ඨා සහ ශාක රාජධානිය ගැන අපි කලින් කතා කරා. දැන් කතා කරන්නේ දිලීර රාජධානිය පිළිබඳව. ඉතින් අපි මුලින්ම බලමු දිලීරවල ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා. දිලීර ශූන්‍යෂ්ටිකයි. යුකැරියා අධිරාජධානියේ ජීවීන් සතු ලක්ෂණයක් තමයි ශූන්‍යෂ්ටික බව. ඉතින් දිලීර කියන්නේ ශූන්‍යෂ්ටිකයින්. සෛල බිත්තිය කයිටින් වලින් හැදිලා තියෙන. ඒතර නම්‍යශීලී. ඉතින් මේගොල්ලෝගේ සෛල බිත්තිය පොලිසැකරයිඩ් එකක් වන කයිටින් වලින් හැදිලා තියෙනවා. මේගොල්ලොන්ගේ පෝෂණ විලාශය අවශෝෂක විෂම පෝෂී. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් බාහිරට එන්සයිම ශ්‍රාවය කරලා ඒවැයි තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල අණුබවට බිඳ හෙලන්න. ඉතින් එතකොට තමයි ඒගොල්ලෝ පෝෂණය ලබා ගන්න. ඉතින් මේ විදිහට ජීවත් වෙන බොහොමයක් අය දැන් වියෝජකයන් හැටියට ඉන්නවා බොහොමයක් දිලීර පරපෝෂිතයන් හැටියටත් අන්‍යෝන්‍යාධාර සංගම් හැටියටත් ජීවත් වෙනවා. ඒතර වියෝජකයන් හැටියට තමයි බොහෝ දිලීර ජීවත් වෙන්නේ පෝෂණය සපය ගන්න. ඒගොල්ලෝ දි รา පත් වන ශාක හෝ සත්ව කොටස් මත ඕනෑම දෙයක් මත ඒගොල්ලොන්ගේ ඒ දේෙන් පෝෂණය ලබා ගන්න බහිස්සාලීයව එන්සයිම ශ්‍රාවය කරලා ඒකේ තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල අණුබවට බිඳ හෙළමින්. එතකොට ඇතම් විශේෂ ඉන්නවා පරපෝෂිතයන් හැටියට ක්‍රියා කරන. පරපෝෂිතයන් කියන්නේත් ජීවීන් දෙගොල්ලක් අතර ඇතිවන මියුචුවලිසම් එකක්. මියුචුවලිසම් එකක් කියන්න බෑ. ඒක අන්‍යෝන්‍යාධාර සංගමයක් වෙනවා. පරපෝෂිතයන් කියන්නේ ඒතර ජීවීන් දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරයි හිතකර තත්ත්වයක් නැත්නම් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. අනිත් එක්කෙනාට අර එයත් එක්ක ඉන්න අනෙක් ජීවියා නිසා කරදරයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ශාක හෝ සතුන් මත පරපෝෂීව ජීවත් වෙන දිලීර දකින්න ලැබෙනවා. තව විශේෂයක් ඉන්නවා. ඒගොල්ලෝ අපි කිව්වා අන්‍යෝන්‍යාධාර සංගම් නැත්නම් සහ සංගම් කියලා. ඉතින් මේකෙදී ජීවීන් දෙදෙනාටම වාසි සහගත තත්වයක් තියෙනවා. ඉතින් දිලීර දක්වන අන්‍යෝන්‍යාධාර සංගම් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලයිකන, අනිත් එක මයිකෝරයිසා කියලා කියන්නේ. ලයිකනයක් කියලා කියන්නේ දිලීරයක් හරිත ඇල්ගාවෙක් හෝ සයනොබැක්ටීරියාවක් සමග ඇති කරගන්න අන්‍යෝන්‍යාධාර සංගමයක්. මේකෙදී දිලීරයට අවශ්‍ය පෝෂණය ලබා ගන්නවා මේ එයා ඉන්න සයනොබැක්ටීරියාව හෝ ඇල්ගාවකින්. එතකොට ඇල්ගාවට එහෙම නැත්නම් සයනොබැක්ටීරියාවට දිලීරය මගින් ලැබෙන ආරක්ෂාවක්. දිලීර මයිසීලියම් නිසා ආරක්ෂාව ලැබෙනවා. තෙතමනය, කණජ ලවණ වගේ අවශෝෂණය කරලා දෙන්නත් මේ දිලීරය ඒ දිලීරය මගින් හරිත ඇල්ගාවට පුළුවන් වෙනවා. එතකොට මයිකෝරයිසා කියන්නේ ශාක මුල් තුල සහජීවීව වාසය කරන දිලීර ඒ දෙගොල්ලෝ අතර ඇතිවන සහසංගමය. එතකොට මේකෙදී ශාකයෙන් මේ දිලීරය පෝෂණය ලබා ගන්නවා. ඒ වගේම ශාකයට අවශ්‍ය කරන කණජ ලවණ විශාල ප්‍රමාණයක් ලබා දෙන පෝෂණයේ විශාල ප්‍රමාණයක් කියන්නේ මුලට උරා ගන්න දේවල් උරා ගැනීමට මේ දිලීරය ගොඩක් උදව් වෙනවා ශාකයට. ඉතින් සාමාන්‍යයෙන් 70වත් 80වත් අතර විශාල ප්‍රමාණයක ශාක මුල් වල මේ වාගේ මයිකෝරයිසා දකින්න ලැබෙනවා. ඒතර දිලීර සහ සංගමයක් හැටියට වාසය කරනවා. එතකොට දිලීර වල සෛල දේහය දිහා කතා කරනකොට දිහා බැලුවාම ඒක සෛලිකයි ඉන්නවා. බහුසෛලික හෝ සූත්‍රිකාකාර අයත් ඉන්නවා. මේ ඉන්නේ ඒකසෛලික දිලීර. ඊස්ට් වගේ ඒකසෛලික දිලීර ඉන්නවා. ඒත් එක්කම බහුසෛලික සූත්‍රිකාකාරයි. බහුසෛලික සූත්‍රිකා වලට මේ හයිපේ කියලා කියන්නේ මේවායේ ආවාර තියෙනවා. කියන්නේ මේ බහුසෛලික සෛල දේහය සෛල වලට බෙදිලා තියෙන්නේ මේ සෙප්ටා නැත්තම් මේ ආවාර ඔස්සේ. හැබැයි මේ සෙප්ටා වල සිදුරු තියෙනවා පුංචි සිදුරු. මේ සිදුරු මගින් මේ සෛලවල එක සෛලවල ඉඳන් අනිත් සෛලවලට මයිටොකොන්ඩ්‍රියා රයිබෝසෝම් වගේ ඒවා දේ ද්‍රව්‍ය පරිවහනය කරන්න වැදගත් වෙනවා. ඒතර සමහර ආකාර ඉන්නවා න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. හැබැයි මේ විදිහට ආවාර නැහැ.
නිරාවාරයි කියලා අපි කියනවා. ඉතින් මේ නිරාවාර කට්ටියට අපි සංසෛලික කියලා කියනවා. එතකොට මේගොල්ලන්ගේ සෛල දේහය බැලුවාම ඒකසෛලිකය, බහුසෛලික සූත්‍රිකාකාර අය ඉන්නවා, ආවාර සහිත නිරාවාර අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා සංසෛලිකයින් කියලා. ඊට පස්සේ මේගොල්ලෝගේ දිලීර ජාලයක් මේගොල්ලෝ හදාගන්නවා. බහුසෛලික දිලීර, දැන් ඒකසෛලික අය දිලීර ජාල හදාගන්නේ නැහැ. බහුසෛලික දිලීර ජාලයක් හදාගන්නවා. මේගොල්ලන්ගේ ප්‍රජනනය ලිංගික අලිංගික ප්‍රජනන ක්‍රම දෙකම සිද්ධ වෙනවා. සමහර අය බීජාණු නිපදවීමක් සිද්ධ වෙනවා. දැන් මේකෙදි මම පෙන්නන්නම් මේ තියෙන්නේ ඊස්ට් කියන්නේ ෆංගයි එකක්. ඒකසෛලික දිලීරයක්. එතකොට මේගොල්ලෝ පෙන්නනවා අලිංගික ප්‍රජනන ක්‍රම, ඒ කියන්නේ බඩින් කියන එක කියන්නේ අංකුරණය. මේ සෛලයෙන් අංකුරයක් හැටියට තවත් සෛලයක් නිර්මාණය වෙනතට තව අලිංගික ප්‍රජනන ක්‍රමයක් තමයි ද්විඛණ්ඩය නැත්නම් ෆිෂන් කියලා කියන්නේ. ඒ වගේම මේ තියෙන මේ කොනිඩි බීජාණු නිපදවීමක් ගැන. මේ බීජාණු නිපදවීම මේකත් අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒතර මේකෙදි එක ආකාරයක සෛලයක තමයි මේක සිද්ධ වෙන්නේ. එක ආකාරයක දිලීර ජාලයක. මෙතනදී අලිංගික ප්‍රජනන ක්‍රම. මේ පෙන්වන්නේ ලිංගික ප්‍රජනනය සිද්ධ වෙන අවස්ථාවක්. මේකෙදි දෙආකාරයක මයිසීලියම්, කියන්නේ හිතන්න ප්ලස් එකක් සහ මයිනස් එකක් ওই විදිහට ආකාර දෙකක මයිසීලියම් එකතු වෙලා හදාගන්නවා. මේ ඒවැය න්‍යෂ්ටි සංයෝජනය වෙලා ඊට පස්සේ උණන විභාජනයට ලක් වෙලා බීජාණු සෑදීමක් සිද්ධ වෙනවා. මේ පෙන්නලා තියෙන්නේ, මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ බැසිඩියෝමයිසිටිස් වංශයේ ජීවියෙක්ගේ ලිංගික ප්‍රජනනය සිදුවන ආකාරය. ඉතින් අපි මේ වංශය ගැන කතා කරන්න ඕන. දිලීර රාජධානියේ වංශ 4ක් ගැන කතා කරනවා මේ යුනිට් එකේදී. ඒ තමයි කිට්‍රිඩියෝමයිකෝටා, සයිගෝමයිකෝටා, ඇස්කොමයිකෝටා සහ බැසිඩියෝමයිකෝටා කියලා කියන්නේ. මතක තියාගන්න මේ වංශ ටික, මේවැය ලක්ෂණ. එතට පාඩම් කරද්දී දරුවෝ මේවැය පරිසරය, දේහ ස්වභාවය, පෝෂණය, ප්‍රජනනය සහ උදාහරණ කියන ඒවාට වැඩි අවධානයක් දෙන්නේ එක එක වංශයේ ලක්ෂණ ටිකක් මතක තියාගන්න. ඉතින් අපි මුලින්ම බලමු කිට්‍රිඩියෝමයිකෝටා වංශය ගැන. ඉතින් උදාහරණය තමයි කිට්‍රිඩියම් කියන දිලීරය. මේගොල්ලන්ගේ පරිසරය ගත්තොතින් ජලීය පරිසරවලත් ඉන්නවා, භෞමික පරිසරවල ජීවත් වෙනවා. ඇතැම් අය මෘතෝපජීවන, කියන්නේ මල දේහ මත වාසය කරමින් ඒවැය තියෙන පෝෂණය ලබා ගන්නවා. සමහර ආකාර ඉන්නවා පරපෝෂී. ඒතර මේගොල්ලෝ ඒකසෛලිකයත් ඉන්නවා, නැත්නම් බහුසෛලිකයත් ඉන්නවා. බහුසෛලික වුණාම මේගොල්ලෝ සංසෛලිකයි. මම අර කලිනුත් කිව්වා වගේ ආවාර නැහැ, නිරාවාරයි, සංසෛලිකයි. මේගොල්ලන්ගේ තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ කශිකාදර චල බීජාණු නිපදවීම කියන්නේ. අපි ශාක රාජධානිය ගැන කතා කරද්දී පරිණාමික පහත් ජීවීන්, ඒ කියන්නේ විනාල ශාක, ඊළඟට සනාල ශාක වලත් විවෘත බීජක ශාකයක් වන සයිකැට්ස් වගේ අය පෙන්නවා මේ චල බීජාණු නිපදවීම. ඒතර කශිකාදර චල බීජාණු නිපදවීම මේ වංශයේ එක ලක්ෂණයක්. මේගොල්ලන්ගේ සෛල බිත්තියේ කයිටින්, අපි දිලීර ගැන කතා කරද්දී මේක කිව්වා. සමහර අය සූත්‍රිකාවලින් ඝන ආවාස හදනවා. වගේම සමහරු තනි ගෝලාකාර සෛල ලෙස තමයි ජීවත් වෙන්නේ. ඔය අදහස් ටික කිට්‍රිඩියෝමයිකෝටා වංශය පිළිබඳ ඔළුවේ තියාගන්න. කොහෙද ඒගොල්ලෝ ඉන්නේ, මොනවද පෝෂණ ක්‍රමය, කොහොමද බහුසෛලිකද ඒකසෛලිකද, කොහොමද මේ වගේ වැදගත් දේවල් ටික මතක තියාගන්න. ඊළඟට සයිගෝමයිකෝටා. සයිගෝමයිකෝටා වංශයට හොඳ උදාහරණ තමයි මියුකර්, රයිසෝපස් වගේ අය. ඒගොල්ලෝ ඔගොල්ලන්ට අත්දැකලා ඇති ගෙවල් වල පාන් කෑල්ලක් තෙතමනේ සහිතව තිබ්බොතින් දවසක් විතර ගියාම දිලීර සූත්‍රිකා ජාලයක් වට දකින්න ලැබෙනවා. කළු පුස් වාගේ හැදිලා තිනවා. ඉතින් ඒ මියුකර්. ඉතින් මේ අය තමයි සයිගෝමයිකෝටා වංශයට අයිති වෙන්නේ. ඉතින් ගොඩක් මේගොල්ලෝ භෞමිකයි. මෘතෝපජීවීන් වෙන්න පුළුවන්. සමහරු පරපෝෂීන් සහ භෝජීන් හැටියටත් ජීවත් වෙනවා. මේගොල්ලන්ගේ දිලීර ජාලයත් සංසෛලිකයි. එතකොට සංසෛලිකයි කියන්නේ ආවාර නැහැනේ, නිරාවාර. හැබැයි ප්‍රජනක සෛල හැදෙන ස්ථානවල විතරක් ආවාර ඇතිවීමක් සිද්ධ වෙනවා.
මේගොල්ලන්ගේ ප්‍රජනනය අලිංගිකවත් සිද්ධ කරනවා, ලිංගිකවත් සිද්ධ කරනවා. දැන් මෙතෙන්දි මම පෙන්නන්නම් අලිංගික ප්‍රජනනයදී මෙන්න මේ වාගේ ව්‍යුහ නිර්මාණය කරලා බීජාණු එළියට නිදහස් කිරීමක් කරනවා. අතන ලිංගික ප්‍රජනන ක්‍රමේදී මේගොල්ලෝ හදනවා දැන් යෂ්ටියෝගයේ සහ ප්ලාස්මයෝගයේ මගින් හැදෙනවා මේ සංයෝගාණුව කියන මේ ව්‍යුහය. ඒකට කියනවා සයිගොස්පොරැන්ජියා කියලා. ඉතින් දැන් මේ පෙන්වන්නේ ආකාර දෙකක දිලිර සූත්‍රිකා එකතු වීමකින් තමයි ඒගොල්ලෝ හදාගන්නේ මේ ව්‍යුහය දෘಢ ව්‍යුහයක්. මේ සංයෝගාණුව කියන එක මේ සයිගොමයිකෝටා වල විශේෂ ලක්ෂණයක්. මේ සංයෝගාණු නැත්නම් සයිගොස්පොරැන්ජියා කියන ව්‍යුහය දෘඩයි. ඒ කියන්නේ මෙයාට පුළුවන් කාලතරණ ඒකකයක් හැටියට ඉන්න. ඒ කියන්නේ මොකක්ද? අහිතකර පාරිසරික තත්වයක් නම් සීතලට නැත්නම් උෂ්ණත්වය වැඩි නම් හිතකර නැතිනම් පාරිසරික තත්ත්ව යාට පුළුවන් ඩෝමන් විදිහට ඉන්න නැත්නම් කියන්නේ ඉන්ඇක්ටිව් විදිහට ඉන්න. එතකොට පරිපූර්තිය වශයෙන් යා නිෂ්ක්‍රීයයි. ඉතින් පරිසර තත්ත්ව හිතකර වෙනකොට මේ සංයෝගාණුව ආයි ඇක්ටිව් වෙලා යාට පුළුවන් මේ ප්‍රවේණික වෙනස් ඒක ගුණ බීජාණු නිෂ්පාදනය කරන්න. ඉතින් ওই සංයෝගාණුව කියන එක සයිගොමයිකෝටා වල වැදගත් ලක්ෂණයක්. ඒක මතක තියාගන්න ඕන. ඊළඟට එන්නේ අපි ඇස්කොමයිකෝටා වංශය පිළිබඳව. ඉතින් ඇස්පර්ජිලස්, සැක්‍රොමයිසිස්, පෙනිසිලියම් වගේ ඇස්කොමයිකෝටාවන්ට උදාහරණ. ඒගොල්ලෝ ජීවත් වෙනවා කරදිය, මිරිදිය, භෞමික පරිසරවල. ගොඩක් වෙලාට පරපෝෂී හෝ සහජීවී ආකාර හැටියටත් ඉන්නවා. වියෝජකයනුත්. බොහෝ අමයක් අය වියෝජකයන්. මේගොල්ලන්ගේ ඒකසෛලිකෙන් නෙමෙයි සැක්‍රොමයිසිස් සෙරවිසිය කියලා කියන්නේ යීස්ට් එතන. ඒගොල්ලෝ ඒකසෛලිකයි. සූත්‍රකාකාර බහුසෛලික අයත් ඉන්නවා. මේගොල්ලෝ අලිංගික ප්‍රජනනයේදී විශේෂිත දිලිර සූත්‍රිකා වර්ගයක් වන කොනිඩියා නිෂ්පාදනය කරනවා. දැන් මේ තියෙන්නේ මේ පෙන්වන්නේ අලිංගික ප්‍රජනන ක්‍රම අපි කලිනුත් කිව්වා ඊස්ට් මෙන්න මේ වංශයට අයිති වෙන්නේ ඇස්කොමයිකෝටා වංශයට. එතන ඊස්ට් පෙන්නනවා අලිංගික ප්‍රජනන ක්‍රම හැටියට මේ අංකුරණය, ද්විඛණ්ඩනය වගේ ඒවා. මොකද ඇස්පර්ජිලස් පෙනිසිලියම් වගේ අය මේකේ ඉන්න අලිංගික ප්‍රජනන ක්‍රමේදී විශේෂිත බීජාණු වර්ගයක් නිෂ්පාදනය කරනවා. කොනිඩි දර කෙලවර හදන කොනිඩියා කියලා. මේ තියෙන කොනිඩියා. ඒ කොනිඩියා මගින් තමයි එතකොට අලිංගික ප්‍රජනනයෙන් නව ජීවීන් බිහි කරගන්නේ. එතකොට දරුවෝ මේකෙදි ලිංගික ප්‍රජනනයේදී ලිංගික විභේදිත ජන්මානුදානී හා වෙලා මඩියක් වගේ ව්‍යුහයක් හදනවා. ඒකට අපි කියනවා අස්කස්. එහෙම නැත්නම් අස්කස කියලා. ඒ අස්කස තුල අස්ක බීජාණු සෑදීමක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ දැන් මේ ධන ඍණ කියන ආකාරය. කියන්නේ දෙආකාරයක මයිසීලියම් දෙකක් එකතු වෙලා හදන මේ අස්කසයක් තුල අස්ක බීජාණු සාමාන්‍යයෙන් අස්ක බීජාණු 8ක් තියෙනවා අස්කසයක් තුළ. ඒතර බොහොමයක් අස්කොමයිකෝටාවන් අස්කස සහිත අස්කඵල නිපදවනවා. ඉතින් දැන් හැම විසිසෙම මතක තියාගන්න ලිංගික ප්‍රජනනයේදී දැන් ස්ත්‍රී හෝ පුරුෂ හැටියට මොකක්වත් සම්බන්ධයක් මෙතන වෙන්නේ නැහැ. වෙන ආකාරයක මයිසීලියම් දෙකක් එකතු වෙනවා. දාන ඍණ ආකාරය ආදී වශයෙන්. ඒතර ඇස්කොමයිකෝටාවල එහෙම හැදෙන්නේ අස්කසයක්. ඒ නමින් මතක තියාගන්න. අපි කලින් කිව්වා සයිගොමයිකෝටාවල හැදෙන්නේ සයිගොස්පෝ එකක් නැත්නම් සංයෝගාණුවක්. ඇස්කොමයිකෝටාවල හැදෙන්නේ අස්කසයක්. ඒ අස්කස තුල අස්ක බීජාණු නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ අස්කස තුල ඇති වෙලා තියෙන අස්ක බීජාණු. ඉතින් මේක තමයි ලිංගිකව නිෂ්පාදනය වන බීජාණු වර්ගය. ඉතින් ඕක තමයි අපි ඇස්කොමයිකෝටා වංශය ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බැසිඩියෝමයිකෝටා ගැන කතා කරනවා. අපිට දිලීර රාජධානියේ කතා කරන්න තියෙන අන්තිම වංශය බැසිඩියෝමයිකෝටා. මේ වංශයේ වැදගත්කම විශේෂ ලක්ෂණය නැත්නම් වැදගත්කම තමයි මේක එඩිබල්. ඒ කියන්නේ ආහාරයට ගන්න පුළුවන් එකම විශේෂය මේගොල්ලෝ. ඔගොල්ලෝ කාලා තියෙන හතු වර්ග ගොඩක් ඇති.
සාමාන්‍යයෙන් සුපර් මාකට් එකේ ගන්න තියෙන විවිධාකාරයේ හතු වර්ග විවිධ හැඩති ඔයිස්ටර් මෂ්රූම් කියයි විවිධාකාරයේ වර බටන් මෂ්රූම් එහෙම නැත්නම් ගෙවල් නැත්නම් ගෙදර නැත්නම් ගෙවත්තේ හැදෙනවා ලේන හතු හීන් වැලි හතු. ඉතින් ඒ වගේ ගොඩක් හතු වර්ග අයිති වෙන්නේ මේ බැසිඩියම් මයිකෝටා වංශයට. ඇගරිකස් කියලා කියන හැම හතුම හැබැයි ආහාරයට ගන්න බෑ. අපිට විෂදායී දේවලුත් තියෙනවා ගොඩක් විස සහිත ටොක්සික් ඒවත් තියෙනවා. ඉතින් හතු කියලා කියන්නේ දැන් මේ හත්ත කියලා කියන්නේ ඒකේ ප්‍රජනක ව්‍යුහය. හැම වෙලේම අපිට මේ හතු දකින්න ලැබෙන්නේ නැහැ දැන්. දිලීර ජාලය තියෙනවා පස යට හෝ පස මත පිට හෝ ජාලයක් වගේ තියෙනවා. ඒකෙන් මේ හත්ත කියලා කියන්නේ ප්‍රජනක ව්‍යුහය. එතකොට මේගොල්ලෝ ගොඩක් ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ භෞමිකයි. වියෝජකයින් සමහරු සහජීවී. මේගොල්ලෝ ආවාර සහිත සූත්‍රිකාමය ද්වින්‍යෂ්ටික දේහ දරන්නේ. දිලිර ජාලය තමයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ වෙන්නේ. මේගොල්ලන්ගේ ලිංගික ප්‍රජනනයේදී බැසිඩි පල කියන පලාවරණ හදනවා. දැන් මේගොල්ලෝ බැසිඩියමයිකෝටා ඒගොල්ලන්ගේ ලිංගික ප්‍රජනනයේදී හදන්නේ බැසිඩි පල. ඒ බැසිඩි පල ඇතුලේ තියෙනවා බැසිඩි බීජාණු. ඒක මතක තියාගන්න නමින් බැසිඩියෝමයිකෝටා බැසිඩි පල බැසිඩි බීජාණු. මේකේ පෙන්වන්නේ මේ තියෙන්නේ හත්තක දැන් මේ ගිල්ස් කියලා කියන්නේ මේවට කියනවා අපි තැලි කියලා. ඒතර මේ තැලි මත තමයි බීජාණු තියෙන්නේ. මේ බැසිඩියම් එක තියෙනවා. ඒ බැසිඩියම් එක එළියට නිරාවරණය වෙලා තියෙන්නේ. ඒතර බැසිඩි බීජාණු අපි කියනවා බහිර්ජන්‍යයි කියලා. ඒතර සමහර අය මේ අස්කප් ඇතුලේ හැදුවේ. ඒතර ඒවා අන්තර්ජන්‍යයි. නමුත් මේකෙදී බැසිඩියෝමයිකෝටා වල බැසිඩි බීජාණු බහිර්ජන්‍යයි. එතකොට මේක තමයි අපි බැසිඩියෝමයිකෝටා වංශය ගැන කතා කරන්නේ. එතකොට මේ හැම වංශයෙන් දරුවෝ පරිසරය ගැන අදහසක් ගන්න එකේ මේ මේ වංශ හතර වෙන වෙනම වර්ග කරලා ඔයා බලන්න පරිසරයේ කොහෙද මේගොල්ලන්ගේ දේහ ස්වභාවය කොහොමද මේගොල්ලෝ ඒකන්‍යෂ්ටිකද ඒකසෛලිකද දිලීර ජාලයේද සංසෛලිකද ඔහොම කියලා බලන්න පෝෂණය කොහොමද මෘතෝපජීවීන්ද වියෝජකයින්ද කියලා අදහසක් ගන්න ඕන ප්‍රජනනය සහ උන්ට උදාහරණ මතක තියා ගන්න ඕන. ඉතින් මේක බොහොම කෙටි පාඩමක්. මේ පාඩමේදී ජීවන චක්‍ර ගැන අද ලකුවට කතා කරන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න මූලික දේවල් ඒක ප්‍රමාණවත් වෙයි ඔයගොල්ලන්ට විභාගෙට අපේ බයෝ වලට තියෙන සම්පත් පොත ආශ්‍රය කරගන්න. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේකත් පොඩක් ආයෙ අහලා බලන්න. මතක නැති තැන් තියෙනවා නම් මතක් කරගන්න. ඒක තමයි දරුවෝ මේ ෆංගයි රාජධානිය ගැන අපි කතා කරන්න තියෙන්නේ. ඒතර වංශ හතරක් තියෙනවා. ඒ වංශ හතර කිට්‍රිඩෝමයිකෝටා, සයිගෝමයිකෝටා, ඇස්කෝමයිකෝටා සහ බැසිඩියෝමයිකෝටා. ඒ ටික මතක තියාගන්න.